Hello guys, welcome back to Rasa's Diaries YouTube channel. ඉතින් අද ඔයාලා මම එක්කගෙන යන්නේ ලස්සන ඩේට් එකක්. අපි හවස 1ට විතර ගෙදරින් පිටත් වුණා මේ ගමන යන්න. ඉතින් ඔයාලා අපේ thumbnail එකෙන්ම දකින්න ඇති අපි කොහෙද යන්නේ කියලා. අද අපි යන්නේ apple picking සහ sunflower field එකක් බලන්න. අපි බ්‍රෙක්ෆස්ට් එක ගත්තේ උදේ 11:00ට 12ට විතර. ඒත් අපි යන ගමන් කන්න ස්නැක්ස් ටිකක් ගන්න අපේ ගෙවල් ළඟ සුපර් මාකට් එකෙන් නතර වුණා. පැය 1:00ක විතර ගමනක් තමයි අපිට තිබ්බේ. මේ රයිඩ් එක ඇත්තටම මාරු ෂොක්. ඔන්න අපි අපේ ෆස්ට් ලොකේෂන් එකට ආවා. මේ ලොකේෂන් එක තියෙන්නේ බැකෂ් මාස් වල මෙල්බන් CBD වල ඉඳන් පැය 1:00ක වගේ රයිඩ් එකක් තමයි මේ ලොකේෂන් එකට තියෙන්නේ. මෙතනට එන ඕනම කෙනෙක්ට එන්ට්‍රන්ස් එක ෆ්‍රී. හැබැයි ඔයාලා ඇපල් පිකින් කරනවා නම් ඇපල් පික් කරන 1 කිලෝ එකකට $5 ඔයාලා පේ කරන්න ඕනේ. සමහර ෆෘට්ස් ගොඩක් උඩ තියෙනවා. ඉතින් ඒවා පික් කරද්දී අපිට උස ගැන වද වෙන්න ඕනේ නැහැ. මොකද ඒගොල්ලෝ අපිට ලැඩර්ස් ප්‍රොවයිඩ් කරලා තියෙනවා. ඒ වගේම ඔයාලා ෆාම් එක ඇතුලේ කන කිසිම ඇපල් ගෙඩියකට ඒගොල්ලෝ පේමන්ට් එකක් ගන්නෙ නැහැ. ඒ හින්දා වලට ඇති තරම් කන්න පුළුවන්. අපි පික් කරපු ඇපල්ස් වලට weight එක චෙක් කරලා පේමන්ට් එක මෙතනින් කරන්න ඕනේ. මෙතන ස්ට්‍රෝබෙරීස්, එතකොට ජෑම්, හනි, ගාලික්, ඇපල්ස් ඔය වගේ ගොඩක් දේවල් වෙනම සෙල් කරන්න තියෙනවා. මෙතන ෆ්‍රෙෂ් හනි තියෙනවා. ඒ වගේම හනි වර්ග 3ක් තියෙනවා. ඒ කියන්නේ රසවල් 3කින්. අපිට මෙතනදී ටේස්ට් ටෙස්ට් එකකුත් කරන්න පුළුවන්. ටෙස්ට් කරලා අපි කැමති හනි එක අපිට බයි කරන්න පුළුවන්. අපි දෙන්න නම් ගත්තේ රෙඩ් ගම් කියන හනි එක. ඒක තමයි අපි දෙන්නගේ ටේස්ට් වලට මැච් උනේ. ඉතින් අපි අහද්දි මේවල විශේෂත්වය මොකක්ද කියලා ඒ වැඩ කරන කෙනා අපිට කිව්වා මේගොල්ලෝ ෆොරස්ට් එකෙන් ෆාමර්ස්ලා අරන් එන ෆ්‍රෙෂ් හනි තමයි මෙතන තියෙන්නේ. ඒගොල්ලෝ කන්ටේනර්ස් වලට දාලා විකුණනවා කියලා. ඉතින් අපි සාමාන්‍යයෙන් සුපර් මාකට් එකේ ගන්න හනි වලට වඩා පොඩ්ඩක් මේක ගණන් වැඩි. හැබැයි මේකේ අපිට වෙනස්ම රසයක් ආපු හින්දා අපි දෙන්නත් කිලෝ එකක ටබ් එකක් ගත්තා.
ඊට පස්සේ විනාඩි 40ක විතර ඩ්‍රයිව් එකක් අපිට බැකෂ් මාස්වැලි ඉඳන් ඩන්ස්ටවුන් වලට තිබ්බා. ඉතින් අපි දැන් යන්නේ ඩන්ස්ටවුන් වල සන්ෆ්ලවර් ෆීල්ඩ් එක බලන්න. මෙතන එන්ට්‍රන්ස් එක එක්කෙනෙක්ට $10ක් වෙනවා. ඊට අමතරව අපි ෆ්ලවර්ස් ගන්නවා නම් එක ෆ්ලවර් එකක් $4යි. ඒත් එක්කම ෆ්ලවර්ස් කට් කරන්න සිසර්ස් ගන්නවා නම් එක සිසර් එකක් $5යි. ඔය වගේ පේමන්ට්ස් ටිකක් තියෙනවා. මම පැතුවේ ඔබ ළඟම හැමදාම නවතින්න මතකයට ඉඩ දෙන්න තියෙනවා තව දුර යන්න හිත ඇතුලේ ආදරය සඟවාගෙන බැන්න ආදරයෙන් ඔබ ළඟට වී ඔබටම අත දෙන්න. අපි මෙතනට යද්දි වෙලාව 4:05ට 5ට කිට්ටු වෙන්න. මේක 24 hours ඇරලා තියෙනවා. හැබැයි ගොඩක් අවුව වෙලාවට මෙතන ඉන්න අමාරුයි. අපි ගියපු ටයිම් එක මාරම කූල්. ඒ ටයිම් එකේදී අපිට ලස්සන ෆොටෝස්, වීඩියෝස් ගන්න පුළුවන් සන්සෙට් එකත් එක්කම. ඔයාලා මෙතනට ගියොත් මේ ට්‍රක් එකෙන් අයිස්ක්‍රීම් කන්න අමතක කරන්න එපා. එතන අයිස්ක්‍රීම් මාර රසයි. හෝම්මේඩ් අයිස්ක්‍රීම් එකක් තමයි එතන තියෙන්නේ. 10 out of 10 දෙන්න පුළුවන් මේ අයිස්ක්‍රීම් එකට. එහෙනම් තවත් අලුත් vlog එකකින් හම්බ වෙනකන් ඔයාලා පරිස්සමින් ඉන්න. See you soon.